ඔන්න මං ආවා පුතේ. හරි දැන් ගහන්නකො බලන්න අයියා. ඔන්න දැන් අයියත් එක්ක මම මැච් එකට ආවා. ඉතින් මම ඇත්තට මේ වැඩෙක් නෙවෙයි. හැබැයි මම ආතලෙකට මැච් එක දැම්මා. ඔන්න මචං පළවෙනි රවුන්ඩ් එක බුදු අම්බේ. නයනක පුතේ මොකද උනේ? කො බින්දුවට ගහනවා කිව්වනේ. මම එකක් ගැහුවානේ පළවෙනි එකම. ඔන්න දෙවෙනි එක අනේ පුතේ. අනේ බං මොනවද බං මේ විකාර බං දැන් දෙකයි මම දෙකයි ඌ බින්දුවයි කොහමද මූ ටෝක් කරේ කියලා පොඩ්ඩක් මතක් කරපන් උඹලා කොහමද ටෝක් කරේ උඹට ගහනවා බින්දුවට කියලා ඔය බලපන් මොනවද බං මේ මොනවද මේ හෝ පොඩි ඉතින් මං අන්න තියනවා නම් ACC ගන්න ACC විකුණ ගන්න මේ හැම දෙයකටම ඔයාලට පුළුවන් අපේ සෙන්සර් සහ හැපි මෙයාලගේ ගෲප් වල ජොයින් වෙන්න මෙයාලගේ ගෲප් වල සෙට් වෙන්න ඉතින් මම පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ දාලා තිනවා මචං එයාලගේ ගෲප් ටික ඔයාලා යන්න ගිහලා ජොයින් වෙන්න ජොයින් වෙලා ඔයාලත් ACC ගන්න කට්ටිය ACC විකුණ ගන්න ඕන කට්ටිය ඒ වැඩ ටික ඔක්කොම කරගන්න පුළුවන් ලේසියෙන්ම පල්ලෙහා තියෙනවා මචං එන කමෙන්ට් සෙක්ෂන් එකේ link එක දැම්ම යන්න ගිහිල්ලා සෙට් වෙන්න ජය වේවා මම ඉතින් මයන් ඊසි එකේ ආතල් එකේ ගහනවා මම ඇත්තටම මම හිතාගත්තා ආයි මගේ කවුරු ගේම් වල මම ගහන්න යන්නේ නැහැ මැච් මේ කබ්බ ෆෝම් කරන්න ඕනේ නැහැ නිකන් මේ TikTok එකේ වීඩියෝ දාලා වැළුණාට මූ මචං මම ගිහිල්ලා බැලුවා මම පොඩ්ඩක් චෙක් කරලා බැලුවා මුගේ හිස්ටරි එකේ එහෙම මූ ඇවිල්ලා මේ මගෙන් විතරක් නෙමෙයි බිල්ලලගෙන් ඊට පස්සේ සඳුවාලගෙන් හරිද ෆ්‍රී ෆයර් ස්ට්‍රීම් කරන ගොඩක් අයගෙන් මූ ගේම් ඉල්ලලා තියෙනවා මූ ටෝක් කරලා තියෙනවා මං හිතන්නේ මේ රීච් ගන්න මේ views හිඟන්නේ නැද්ද කොහෙද මං හිතන්නේ කමක් නැහැ ඉතින් නේද එයාගේ පොඩ්ඩක් අපි පළමු අල්ලගෙන නේද මේ ඉතින් එහෙම ඉල්ලද්දී මේ ගේමක් ඉල්ලද්දී ගේමක් දෙන්න නැතු ඉන්නත් බෑනේ අපි ගේමක් දෙන්න එපා ඔන්න ඔය විදියට මේ ඔලු නෑ නේද පව් ඉතින් නේ නායනක මම ඇත්තටම ලොල් දැම්මේ මචං මම එහෙම කාටවත් ගහලා ලොල් දාන්නේ නැහැ මං ඉමෝට් දාන්නේ නැහැ මූ මට ටෝක් කරපු හින්දා මං ඉමෝට් දැම්මේ හරිද නැත්තම් මං ඇත්තටම බලපන් මැච් එකක් වැඩි වෙලාවක් යන්නේ නැහැ මූ PC ගහන්නේ හරිද මූට PC කියන්නේ මූට ගහ ගන්න බෑ ඔය මම යකෝ මම කාර් පැද ගහන්නේ බං ගේවන් නෑ පුතේ ඔයා අනේ නයනක නෙමෙයි මුට දෙන්න ඕනේ සයනක මට සිරි වෙනවා හරි 5ට බිඳුවයි දැන්ට හරිද මම රවුන්ඩ් 5යි ඌ බිඳුවයි මැච් එක 7ට යන්නේ බලමු මොනවා වේද කියලා කොහොම හරි මූ ටෝක් කරපු විදියට නම් මූ මට 6ක් දීලා මට 6ක් දීලා ඌ 7ක් ගන්න සීන් එකක් තියෙන්නේ බලමු මොනවා වේද කියලා මම කයිද මොනවා වේද කියලා තාමත් හිතා ගන්න බෑ බලමු මට ඇත්තටම මචං මට එහෙම ලොකුවට ප්ලේයින් බෑ හරිද මං කොහමද මොබයිල් එකේ මං දැන් ගහන්නේ ඉස්සර නම් PC ගහන කාලේ ෂේප් එකේ ගැහුවා හැබැයි දැන් ඔය අඩෝ මම මොබයිල් එකේ මුට ගහනවා බං ඔය බලන්න මම ලොල් දැම්මේ මුට අර සීන් එකේ ඉන්නමයි හරිද හරි මචං දැන් රවුන්ඩ් 6ට බිඳුවක් ගිහලා තියෙද්දි මට තව එකයි තියෙන්නේ වින් කරන්න හරිද මම 7 වෙනි රවුන්ඩ් එකේ හරිද 7 වෙනි රවුන්ඩ් එකේ ඇවිල්ලා බලද්දි මූ නෑ මචං පොර නෑ හොයාගන්න ඊට පස්සේ මම බැලුවා මූ බැක් වෙලාද මූට මොකද්ද වෙලා තියෙන්නේ කියලා බලනවා හරිද මම ගිහලා බැලුවා මොකද්ද වෙලා තියෙන්නේ කියලා කොහොම හරි පොර හිටියේ නෑ මම හිතන්නේ මූ කස්ටම් එකක්වත් ගහන්න දන්නේ කෙනෙක් නෙවෙයි අර කොහෙදෝ මන්දා ඈතක ගිහිල්ලා මොනවද මම මේ කරන්නේ කොහොම හරි ඩයල් එක ආයමත් ආවා අනේ බෝල් ගහගෙන එනවා බලමු ඉන්නනේ බෝල් ගහන්න ඉතින් ඉන්නේ හින්දානේ නේ බා බොට අර බෝල් ගහන්න බෑනේ හරි රවුන්ඩ් 6ට බිඳුවයි ඔන්න ඔය අම්මා තාම ගැහුවේ නෑ ඔන්න ඔය විදිහට මචං රවුන්ඩ් එක 7ට බිඳුවක් විදියට ගොන් නයනක හරිද TikTok නයනක කියන එක ඉතින් ලක් වෙන